ආයුබෝවන් යාළුවනේ සුපුරුදු සෙනෙහසින් යුතුව අදත් ඔයාලගේ නිවහන්ට ගොඩ වදින මම කුක්විත් සමරේ. ඉතින් මුලින්ම කියන්න කැමතියි මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හැමදාමත් වාගේ අලුත්ම විදිහට අලුත්ම දෙයක් අරගෙන ඔයාලට එන්නේ. අද මම අරගෙන ආවේ ඇම්බ්‍රෙලා චට්නියක් හදා ගන්න විදිහ. මම ඇම්බ්‍රෙලා ගෙඩි ටිකක් මේ විදිහට අරන් තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් ගන්න හැකි. මම ගෙඩි 8-10ක් විතර අරන් තියෙනවා. ඊට පස්සේ මේ ටික හොඳට හොදලා මේ විදිහට අපි ඊළඟට අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. ලුණු තේ හැඳි භාගයයි 3-5 කුඩු තේ හැඳයි කහ කුඩු තේ හැඳයි ගම්මිරිස් කුඩු තේ හැඳයි මිරිස් කුඩු තේ හැඳි දෙකයි සුදු ලුණු බික් 4ක් මේ විදිහට පොඩියට කපා ගන්නවා. සීනි මේ හැඳි එකමාරක් කරන් තියෙනවා. ලොකු ලුණු ගෙඩියක් මේ විදිහට කපා ගන්නවා. රම්ප කරපිංචා කුරුඳු පොතු කැබලි කීපයක් එනසාර ඇට 3ක් මේ විදිහට තලා ගත්තා. ඒකම කරාමු නැටි 4කුත් තලා ගත්තා. ඉතින් යාළුවනේ මේ තමයි අපිට අවශ්‍ය කරන දේවල්. එහෙනම් අපි මේ කරියට හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි මේ හදාගන්න දේ බලමු. යාළුවනේ අපි මේක පොතු ඇර දුක් විඳින්න ඕනේ නැහැ. මොකද අපිට 200කට 300කට වාගේ උයන් දුනොත් අපිට මේක පොතු අරින්නම දවසක් යනවා. ඒ හින්දා අපි පොතු අරින්න නැතුව අලුත් විදිහකට මම එකයි කිව්වේ අලුත්ම ක්‍රමයකට මේකම අපි මේ විදිහට මැද්දෙන් ඇටෙත් එක්ක වෙන් වෙන්න කපා ගන්නවා. මේ විදිහට අපි කපා ගත්ත ඇම්බ්‍රෙලා ටික හොඳට හොදලා අපි දා ගන්නවා භාජනයකට. මේ විදිහට අපි වතුර තියෙන භාජනයකට දා ගන්නවා. දැන් අපි අපේ භාජනයට ලුණු ටිකත් මේ විදිහට එකතු කරලා මේක හොඳට තැම්බෙන්න අපි ලිපේ තියනවා. ඒකට ගින්දර වැඩි කරලා වැඩි ගින්දරේ වහලා පියනෙන් වහලා අපි මේක විනාඩි 10ක් විතර තඹ ගන්නවා. හොඳයි යාළුවනේ දැන් මේ විනාඩි 10කට පස්සේ මම ලිප ඕෆ් කර ගන්නවා. ඕෆ් කරගෙන අපි අපේ ඇම්බ්‍රෙලා එක අරලා බලමු මේ විදිහට. ඉතින් යාළුවනේ අපි මේක හැන්දෙන් මෙහෙම ටිකක් කලවම් කරපුවාම අපිට පොතු වරින් ඔප්පු වෙන්න දෙයක් නැහැ. පොතු ටික ඉබේම ගැලවෙනවා. මේ බලන්න යාළුවනේ මෙන්න මේ විදිහට අපේ ඇම්බ්‍රෙලා වල පොතු ටික ඉවත් වෙලා තියෙනවා. අපි දැන් මේක අයින් කර ගන්නවා වෙනම භාජනයකට. මේ විදිහට පොතු ඔක්කොම ඉවත් වෙලා තියෙන්නේ. අපි අරගෙන භාජනයකට අයින් කරගමු. ඉතින් යාළුවනේ මේ වාගේ මැටි භාජනයක් ලිපේ තියලා අපි ඒකට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට මුලින්ම. ඊළඟට අපි දැන් තෙල් ටික රත් වෙද්දි මේ වාගේ අබ ටිකක් දාලා අබ ටික පුපුරවා ගන්නවා. දැන් අපි ලුණු සුදු ලුණු රම්ප කරපිංචා එනසාර කරනවා මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන තෙල් ටික මේ විදිහට බැලුවෙන් ගන්නවා. බින්දර අඩු කරලා අපි මේ විදිහට කලවම් කර ගන්නවා. මිරිස් කුඩු ටිකත් මේ වාගේ එකතු කර ගන්නවා. කහ කුඩු ටිකත් එකතු කර ගන්නවා. 3-5 කුඩු ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා. ගම්මිරිස් කුඩු ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා. ලුණු ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා. ලුණු කුඩු ටිකත් මේ විදිහට එකතු කරගෙන අපි නැවත පාරක් මේක මේ විදිහට කලවම් කර ගන්නවා. ඊළඟට යාළුවනේ අපි අපේ සීනි ටික එකතු කර ගන්නවා. මතක තියාගන්න කරි එක හදලා ඉවර වෙලා සීනි දාන්න එපා. මේ විදිහටම සීනි ටික දාගන්න. එතකොට අපේ කරි එකේ ලස්සන පාටක් එනවා. ඒ වගේම හරිම රසක් එනවා. මේ විදිහට සීනි ටිකක් දාලා අපි විනාඩි 3ක් විතර මේක මේ විදිහට ලිපේ තියනවා. යාළුවනේ මේ විනාඩි 2කට පස්සේ තමයි අපේ කරි එක බලන්න ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි දැන් මේකට වතුර ටිකක් එකතු කරන්නේ. මොකද යාළුවනේ ඔයාලා ඕනනම් කිරි ටිකක් එකතු කරගත්ත හැකි. නමුත් අපිට තියාගන්න බැරුව යනවා. අපිට මේ ඇම්බ්‍රෙලා චට්නි එක දවස් 2-3ක් තියාගත්තත් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක අවසන් වෙනකම් මම කරන්නේ ඉන්න කියලා ඔයාලා ගිහිල්ලා තිබුණා. ඉතින් අපි දැන් මේකට වතුර ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට. එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කර ගන්නවා. කලවම් කරගෙන අපි මේක හොද්ද පැහෙද්දී අපේ ඇම්බ්‍රෙලා ටික එකතු කර ගන්න ඕන. යාළුවනේ මට ඔයාලට මුලින් කියන්න බැරුණා අම්මිරිස් ටිකක් අපි දා ගන්න ඕනේ. අම්මිරිස් කරල් 3ක් මේ විදිහට කපලා මම දැන් එකතු කර ගන්නවා. එකතු කරගෙන මේක හොඳට පැහෙනකන්
කලවම් කරගන්නවා. යාළුවනේ හොද්ද මේ විදිහට පැහැදිලි අපි අපේ ඇම්බ්‍රෙලා ටික මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට කලවම් කරලා ගින්දර අඩු කරලා අපි ආයෙත් විනාඩි 5ක් විතර මේක වහලා තියා ගන්නවා. හොඳයි යාළුවනේ විනාඩි 5කට පස්සේ උන්න අපේ ඇම්බ්‍රෙලා එක හරි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න යාළුවනේ හරිම රසයි මේක හරිම හොඳට තියෙනවා. ඉතින් අපි දැන් ලිපෝ කරගන්නවා. ඔයාලා මතක තියාගන්න යාළුවනේ මේක ඔයාලට දවස් 2-3ක් හරි තියාගෙන කන්න පුළුවන්. නරක වෙන්නේ අපි මොකද පොල් කිරි එකතු කරේ නැහැ. ඒ නිසා මේක පාට හරිම ලස්සන පාටක් ඒ වගේම හරිම සුවඳයි හරිම රසයි. එහෙනම් යාළුවනේ ඔයාලගෙන් ඉල්ලා හිටමු මේ වාගේ ඇම්බ්‍රෙලා කරියක් හදලා බලන්න ගෙදර හදලා බලලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවාට බලන්න ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ වෙනදා වාගේ වුණ අදත් ඔයාලට අලුත් විදිහට රසම රස ඇම්බ්‍රෙලා චට්නියක් හදා ගන්න විදිය කියලා දුන්නා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.